කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ අය ජීවත් වෙලා ඉන්න කාලේ අපිට මෙහෙම උපකාර කරා කියලා ඒවා සිහි කර කර ඒ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ පිනක් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා කෙනෙකුගේ ජීවිතේ බර වුණේ යම් පැත්තකටද වැටෙන්නේ හිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගහක් ඔබ හිතන්න යමක් යම් පැත්තකටද නැමිලා තිබ්බේ ඒ ගහ ඇදගෙන වැටෙන්නේ කොයි පැත්තටද? අර නැමිච්ච පැත්තට. ඒ නිසා අපි නිතර පිනට දහමට නැඹුරු වෙච්ච ජීවිතයක් නම් ගත කරන්නේ අපේ ජීවිතේ බර වෙලා තියෙන මේ පැත්තට. අපි ඇදගෙන වැටෙන්නේ මේ පැත්තට. සාමාන්‍ය ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට එදිනෙදා පවුල් ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, දරුවෝ ඊළඟට ජීවත් වෙන අරබුද, ආර්ථික ප්‍රශ්න මේ සියල්ලත් එක්ක ධර්මයේ එල්ලිලා ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. සමහරු පන්සලකට එනවා, පින්කමකට එනවා, බණ අහනවා, භාවනා කරන්න උත්සාහයක් ගන්නවා. හැබැයි ආයෙමත් ගෙදර ගියාට පස්සේ අර මහා ප්‍රශ්න ගොඩක් මැද්දේ ආපහු ඔළුව අවුල් වෙලා යනවා. හැබැයි ඒ සියල්ලත් එක්ක තමන් විවේකයක් ලැබුණාම බණක් අහනවා, භාවනා කරනවා, ගුණධර්මයක් පුරනවා. ප්‍රශ්නත් එක්ක තමයි ජීවිතේ යන්න තියෙන්නේ. ප්‍රශ්න නැති ලෝකයක්, ප්‍රශ්න නැති මිනිස්සෙක් මේ ලෝකේ කොහෙවත් හොයන්නේ නැහැ. ඒ සියලු ප්‍රශ්න ධර්මයත් එක්කම අපි සැලසුම් කරගෙන ධර්මයෙන්ම මේක තමයි ජීවිතේ. ඉපදීමම දුකක්. අපි කොහේ ඉපදුනත් අපිට හිතෙන්න පුළුවන් අපේ ප්‍රශ්න ගැන හිතනකොට ඇයි මටම මෙහෙම වෙන්නේ? අපිටමද මේ කරදර? මේ ලෝකේ ඉපදුනා නම් අපි කාටත් ලැබෙන දේවල් ටික ඔය. ඉපදුනා නම් ලෙඩ වෙනවා. ලෙඩ රෝග දැන් අපි හැමෝගෙම අහගෙන ගියොත් මේ බණහන හැමෝගෙම මේ ස්වාමින් වහන්සේලා ගත්තත් මේ ගිහි පිරිස ගත්තත් ලෙඩ රෝග, කොන්දේ අමාරුවක් කියයි, දනිස් අමාරුවක් කියයි, අතපය රිදෙනවා කියයි, හොඳ වෙන්නේ නැති අසනීප, කොච්චර බෙහෙත් ගත්තත් ආයෙමත් මතුවේවි වද දෙන කායික රෝග, මානසික පීඩා, ඕක තමයි ජීවිතේ. ඊළඟට වයසට යෑම ආරි සත්‍යං, ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ. ඊළඟට අපි කොහොම හිටියත්, කොහොම ගුණ යහපත් වුණත් මේ ලෝකෙටම මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියට ජීවත් වුණත් ඉපදුනා නම් නත්ති ජාතස් සමරණ, නොමැරි ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණා, උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. පසේ බුදුවරු පහළ වුණා, වැඩ සිටියා, උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. කල්ප ලක්ෂයක් පාරමී පුරපුවයි. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවා. මේ සම්බුද්ධ ශාසනයේ මහා දායකයෝ, අග්‍ර දායකයෝ, අනාථපිණ්ඩික සිටුතුමා වගේ, විසාකා උපාසිකා වගේ මහා සද්ධාවන්තයි, බිම්බිසාර මහරජතුමා වගේ අය මැරුණා. සක්විති රජවරු පහළ වෙලා හිටිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතු අහසින් ගිය අය ඒත් මැරුණා. එහෙමනම් ඔබට මට මේ හැමෝටමත්, චන්ද්‍රරත්න මහත්තයටත් ඔබටත් මේ බණ කියන මටත් අපි කාටත් කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවත් වෙන කාලය තුල පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක විටින් විට අපිට මතුවෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එක එක්කෙනා ඉස්සර වෙවි යනවා. කාට ඉස්සර වෙයිද දන්නේ නැහැ. සමහර වෙලාවට දෙමව්පියෝ ඉන්නේ නැද්දි දරුවෝ ඉස්සර වෙනවා. මුණුබුරෝ ඉස්සර වෙනවා. පුංචි ළමයි ඉස්සර වෙනවා. කොච්චර දෙනෙක් ආදරෙන් හිටියත් කවුරු හරි ජීවිතේ ඉස්සර වෙනවා. දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ මිය පරලොව යනවා. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ
කවදා කාට කොතන මොන විදිහට මරණය ඉස්සර වීද අපි කවුරුත් දන්නේ නැහැ. මරණ සතිය තරම් මරණය සිහි කිරීම තරම් ධර්මාවබෝධයට උපකාරී වන දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියන. ඒ නිසා අපි මොන මට්ටමින් හිටියත් නිතර මරණය ගැන හිතන්න. කොයි වෙලේ කවදා කොතන මට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒක හිතන්න. ඒ නිසා තමන්ගේ ජීවිතේ මොන දේවල් ආවත් ඉවසීමෙන් තමන් ධර්මයේ තුලම හිත පිහිටවා ගන්න උත්සාහයක් ගත්තා. පින්වතුනි අපි කොච්චර ගුණධර්ම පිරුවා සමහර ඒවා තියෙන කර්ම විපාක. දැන් සමහර අයට හිතෙනවා හොඳට සීල් ගන්නවා, භාවනා කරනවා, පින්කම් කරනවා, ගුණධර්ම පුරනවා. එහෙම කෙනෙකුට කරදරයක් විපතක් ආවොත් එයා සමහර වෙලාවට හිතනවා සීල් ගන්නවා නම් කරදරෙ ඉන්න බෑ. බනහනවා නම් පින්කම් කරනවා නම් එයාට ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ. එහෙම හිතන අය ඉන්නවනේ. බුද්ධ ශාසනයේ හිටියා මහා කාල කියලා උපාසකෙක්. අපේ බුදුහාමුදුරු වැඩ ඉන්නකොට. මේ මහා කාල උපාසකතුමා හරීම සද්ධාවන්තයි. බොහෝම සීලවන්තයි. ඒ කාලේ 4 පොයට සීල් ගත්තා. අද වගේ 15කට නෙමෙයි 4 පොයට ඒ කාලේ උපෝසතේ සමාදන් වෙලා තිනවා බොහෝ උපාසක උපාසිකාවෝ. මේ මහා කාල උපාසකතුමත් 4 පොයටම සීල් ගත්තා. දවසක් පොයේ දවසේ නිතර බණහන් එනවා, විවේකයක් ලැබුණත් ඇවිල්ලා ජේතවන පින්බිම සුද්ධ පවිත්‍ර කරනවා, ආනන්ද බෝධීන් වහන්සේ ළඟ වන්දනා කරනවා, බණහනවා, නිතර ධම්සභා මණ්ඩපේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපෝපස්ථාන කරනවා, පින් කරගත්තා. ඒ නිසා නම මහා කාල වුණාට මිනිස්සු කීව හරිම උපාසකයා. නිතර සීල් ගන්න බණහන පින් කරනම කෙනෙක්, පුදුම පින්වන්තෙක්, මහා කාල උපාසකතුමා කියලා කිව්වා. දවසක් පොයේ දවසේ 15ක පොයේ දවසේ ඇවිල්ලා ජේතවනේ සීල් ගත්තා. ඒ සීලය බාග සීලයක් නෙමෙයි, නිකන් හවස 2-3 වෙනකොට ආපහු දුවන සීලයක් නෙමෙයි. පහවදා උදේ වෙනකම්ම ඒ සීලේ සමාදන් වෙලා ජේතවන පිම්බිමේ ධම්සභා මණ්ඩපයට වෙලා ධර්මයේ මෙනෙහි කරගෙන බණ භාවනා කරගෙන දවසම හිටියා. උදේ පාන්දර අරුණෝදේ වැටෙනකොට ජේතවනේ පොකුණ ළඟට ගියා මූණකට හොද ගන්න. සිල් ඇදුම් පිටින්ම. පොකුණ ළඟදී රාත්‍රී ගෙවල් බිඳලා වස්තුව පැහැරගෙන යන හොරු ටිකක් දුවනවා. මිනිස්සු පිටිපස්සෙන් පොළු අරගෙන ආයුධ අරගෙන පන්නගෙන එනවා. මේ පොකුණ පැත්තෙන් දුවනකොට දැක්ක සුළු ඇදගත්ත මිනිස්සෙක් ඉන්නවා. අර හොරකම් කරගෙන යන වටිනා වස්තු ආභරණ වලින් කොටසක් එක පොදියක් ඒ පැත්තට විසි කරලා දීුවා. මොකද අර පන්නගෙන එන මිනිස්සු මේක දැක්කහම ඊතර නතර වෙනවා. පිටිපස්සෙන් පන්නගෙන ආවා මිනිස්සු පොළු ආයුධ අරගෙන එනකොට දැක්කා මෙන්න පොකුණ ළඟ ඉන්නවා සුදු ඇඳගත්ත මිනිස්සෙක්. මෙන්න ආභරණ ටික. මේකා ගෑතිස්සේ ගෙවල් වලට පැනලා හොරා කාලා දැන් ඉන්නවා සුදු ඇඳගෙන පොකුණ ළඟට වෙලා ජේතවනේ. ගහපියව් කියලා අනේ අර මිනිස්සු පොළු වලින් ගෙනාපු ආයුධ වලින් ගහලා පොකුණ ළඟදීම ගහලා මැරුවා. දැන් නිකන් ওই සිදුවීම් බලන්න. කෙනෙකුට බැලූ බැල්මට පේන්නේ ඕන්න සීල් ගන්න ගිහිල්ලා වෙච්ච දේ. ඕන් සීල් ගත්ත උපාසකයට වෙච්ච දේ ජේතවනේ පොකුණ ළඟදීම ගුටි කාලා මැරුණා. දැන් මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. තථාගතයන් වහන්සේගේ මේ කාරණේ විමසනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහා කාල උපාසකතුමා මේ ජීවිතේ ගත කරපු විදිය දිහා බලද්දී නම් සිදු නොවිය යුතු දෙයක් වුණා වගේ පේනවා. ඒ ජීවිතේ සිල්වන්තයි, ගුණවන්තයි, භාවනා කරනවා, පින් කරනවා. නමුත් මහණෙනි සසර කල්ප ගණනාවකට පෙර සංසාරي රැස් කරගත්ත කර්මයක් ඔය ආත්ම ගානක් ගෙවගෙවා යන්නේ කියලා. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කියන ඔය අතීත කතාව අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත කතාව අපිට දේශනා කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බොහෝ කාලයකට පෙර ඔය පුද්ගලයා මහ වනාන්තරයක් හරහා යන පාරක් මුර කරපු මුරකාරයෙක් කියලා.
ඒ කැලේ පාරේ මිනිස්සු යනවා කරත්තවල වටිනා බඩු අරගෙන මිනිස්සු යනවා. ඔහොම යනකොට දවසක් ඒ පාර හරහා යන්න රාත්‍රී කරුවල වැටීගෙන එනකොට තරුණ යුවලක් එනවා වටිනා වස්තුවත් අරගෙන මෙතනින් යන්න. ඒ වෙලාවේ මේ පුද්ගලයාත් මුරකාරය ඒ කාලෙමේ ආත්ම ගානකට පෙර තරුණ වයසේ ඒ තරුණ බිරිඳ දැක්කට පස්සේ හිතකුත් පහළ වුණා. කල්පනා කරා අද රාත්‍රී මේ අය නවාතැන් ගන්න දීලා මේ වස්තුවත් තියෙනවා මම මේකට හොඳ වැඩක් සැලකන්නම් කියලා කිව්වා. මේ රෑ නම් යන්න එපා ඔය පාරේ උදේට යන්න. මේ නතර වෙන්න මෙතන නවාතැන් පහසුකම් ගන්න ඉඩ කඩ තියෙනවා. බොහෝම හිතවත්කමින් රෑ නවත්ත ගත්තා. කෑම බීම නවාතැන් පහසුකම් ඔක්කොම බොහෝම හිතවත්කමින් සලසලා උදේ පාන්දර පිටත් වෙන්න කලින් තමන් ළඟ තිබිච්ච වටිනා බඩු වගයක් අර පිරිසගේ අර තිබිච්ච ඒ අයගේ භාජනවලට ඒ බඩු භාණ්ඩ අතරට දැම්ම කරත්තෙට දාලා යන්න ඇරියා. බොහෝම සන්තෝෂෙන් හොඳයි එහෙනම් ගිහින් එන්න කියලා පිටත් කරා. ටික දුරක් යන්න ඇරලා පස්සෙන් පන්නගෙන ගියා. පන්නගෙන ගිහිල්ලා කිව්වා කෝ කරත්තේ නවත්තන්න. ඊයේ රෑ නවාතැන් දුන්නේ මනුස්සකමට මගේ වටිනා දේවල් උඹලා හොරකම් කරලා තියෙනවා. අනේ අපි ගත්තේ නැtei කිව්වා. කෝ බලන්න කියලා අර බඩු ටික අදිනකොට තමන්ම දාපු ඒවා මේ තියෙන්නේ කියලා ඇදලා ගත්තා. ඒ ඇදලා ගත්තා විතරක් නෙමෙයි අතේ තිබිච්ච ආයුධයකින් අර පුද්ගලයාට ගහලා මැරුවා. එතකොට කල්ප ගානකට මේ සසරේ බොහෝ කාලයකට පෙර තමන් රැස් කරගත් අකුසලයක් හොරෙක් කියලා බොරුවට මිනිස්සෙක්ව අල්ලලා තමන්ගේ බඩු වටිනා දේවල් දාලා ගහලා ඒ පුද්ගලයාව මැරුවා. ඒ කර්ම විපාකෙන් ආත්ම ගානක් නොකල වැරදි වලට ගුටි කකා මැරුම් කෑවා කියලා. එතකොට එහෙම ඇවිල්ලා අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ මහා කාල උපාසක. ඒ වෙනකොට ගොඩාක් සිල්වන්තයි. බොහොම පිනට දහමට ලැබී නිතර සිල් ගන්නවා බණ අහනවා ගුණ පුරනවා. ඒත්තර සංසාරික කර්මය පස්සෙන් එනවා. එදා සිල් ගත්ත දවසෙත් උදේ ජේතවනේ පොකුණ ළඟදී නොකල වරදකට හොරෙක් කියලා ගුටි කාලා මැරෙන්න සිද්ධ වුණේ ඒ සංසාර කර්මයේ විපාකයක් කියලා. ඒ නිසා මතක තියාගන්න අද අපි කොහොම හිටියත් මේ ජීවිතේ අපි කොච්චර ගුණ යහපත්ව හිටියත් අපි දන්නේ නැහැ සංසාර ජීවිතවල මොන වගේ කර්ම අපි අතින් කෙරිලාද මොන වගේ අකුසල් වලට අපි සම්බන්ධ වෙලාද. මොකද හැම කාලෙකම ලෝකේ බුද්ධ ශාසන හම්බෙන්නේ නැහනේ අපිට. එක බණ පදයක් නැති ලෝකේ කල්ප ගණන් ගෙවිලා යනවා බුද්ධ ශූන්‍ය කාල. එතකොට එහෙම බුද්ධ ශූන්‍ය කාල කල්ප ගණන් ගෙවිලා යනකොට එවැනි කාලෙක බුද්ධ ශූන්‍ය කාලෙක අපි ලෝකෙ කොහේ හරි ඉපදිලා හිටියනම් අපි දන්නේ පින්පව් ගැන දන්නේ හොඳ නරක දන්නේ කර්මඵල දන්නේ ධර්මයක් දන්නේ නැහැ. එතකොට එවැනි කාලවල අකුසල් කෙරෙන්න තියෙන අවස්ථාවල් වැඩි. පව්කම් කෙරෙනවා අකුසල් කෙරෙනවා ජීවිතේ බොහෝ අකුසල් කෙරෙනවා. එතකොට ඒ විදිහේ අකුසල් අපි අතින් සංසාරේ කෙරුණාට පස්සේ ඒවැ විපාක සමහර වෙලාවට කල්ප ගණන් සසරේ උපෝපාක ආත්ම භාවවල නිවන් දකින්නකන් සමහර වෙලාවට තමන්ගේ පසුපසේ අකුසල විපාක පස්සෙන් එනවා. සමහර ඒවා නිවන් දකින්න ජීවිතෙත් විපාක දෙනවා. දැන් බලන්න මුගලන් හාමුදුරුවන්ට සසරේ කල්ප ගානකට පෙර අම්මා තාත්තට කරපු අකුසල විපාකයක් තමන්ගේ දෙමව්පියන්ට හොරු ගහන විදිහට ගහලා මැරුවා. ඒකේ විපාකේ උපෝපක් හැම ආත්මිකම එක ආත්මයක් දෙකක් නෙමෙයි. කල්පයක් මහා නිරේ දුක් විඳ ආනන්තරී අකුසලයේ ගෙවන්න.
ඊට පස්සේ සසරේ උපෝපන් හැම ආත්මිකම මනුස්ස ජීවිතයක් ලැබුණද ගුටි කාලා මැරෙන්න ක්‍රමයක් පෑදුණා. මොනවා හරි හේතුවක් හැදෙනවා. ආයුෂ ගෙවෙනකොට කොහෙන් හරි අහක යන රණ්ඩු පාර යනකොට හරි පොළු පාරක් හරි කනවා. එක්කෝ යන පාරකදී හරි මිනිස්සු රැකලා හොරෙක් කියලා ගහලා මරනවා. ඒ අතරේ පින් කරගෙන පාරමී පුරාගෙන ඒකා සංකේය කල්පලක්ෂයක් සසරේ පින් කරා විවරණ අරගෙන අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන ඒන ගමනෙත් අර කර්ම විපාකේ පස්සෙන් සමහර ඒවා තියෙනවා අපරාපරිය වේදනීය කර්ම. නිවන් දකින්නකම් හැම ආත්මික මතුවේවි විපාක දෙන කර්ම තියෙනවා. රහත් වෙලා පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් ලැබුණා. පිරිනිවන් පාද්දී 500ක් පොළු වලින් ආයුධ වලින් පහර දුන්නා. දැන් බලන්න ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ 이르දිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට සැනින් අතුරුදහන් වෙලා යන්න පුළුවන්. සැනින් දෙව්ලොවට වඩිනවා. පළවෙනි පාර 500ක් පොළු ආයුධ අරගෙන උන්වහන්සේගේ කුටිය වට කරපු වෙලාවේ යතුරු හිලෙන් කියනවා සියුම් කයක් මවාගෙන මග හැරලා ගියේ. කුටියේ දොර කඩලා බලනකොට කුටිය ඇතුලේ හිටපු කෙනා නැහැ. යමල්ල යන්න ආයි දවසක අල්ලගමු කියලා ගියා. ආයි ටික දවසකට පස්සේ මේ කැලේ කුටිය භාවනා කරනකොට අර පිරිසම ආයුධ පොළු අරගෙන ඇවිල්ලා කුටියේ දොර කඩනකොටම උන්වහන්සේ සැනින් අතුරුදහන් වෙලා වහලෙන් අහසට පැන නැගලා අහසින් වැඩියා. දෙවනි පාරත් මග හැරියා. ආයෙමත් දවසක් භාවනා කරද්දී උන්වහන්සේ භාවනාවෙන් බැලුවා මේ පිරිස ආයෙමත් එයිද? බලනකොට උන්වහන්සේ දකින්නවා කට්ටිය ආයිත් කතා වෙනවා. පොළු අරගෙන ආයුධ අරගෙන ඉදා සූදානම් වෙනවා. අපි ආයි පාරක් ගිහින් බලමු. ඔය ශ්‍රමණේ අහුනොත් ගහලම මරමු කියලා කට්ටිය ලෑස්ති වෙනවා. එදා උන්වහන්සේ බැලුවා මගහරින්න ආයෙමත් මේ විපත කැරකි එනවා. මේ සසරේ මම කරපු කර්ම විපාකයක් දෝ කියලා බැලුවා. අන්න බලනකොට දැක්ක කල්ප ගානකට පෙර සංසාරේ තමන්ගේ අතින් වෙච්ච අකුසල විපාකයක් මේ සසරේ පස්සෙන් එන්නේ. ඊළඟට ඒ ජීවිතේ බැලුවා බලනකොට ආයුෂ ගෙවිලා ඉවරයි. පිරිනිවන් පාන්න දවස හරි. උන්වහන්සේගේ ආයු සංස්කාර ගෙවිලා පිරිනිවන් පාන්න දවස හරි. එතකොට පිරිනිවන් පාන්න දවස එනකොටම අර කර්මයක් එකතු වෙලා එනවා පස්සෙන් ඒ විදිහට. එදා හිත හදාගත්තා අද මම මේකට මුහුණ දෙනවා. උන්වහන්සේට 이르දියෙන් මග හරින්න පුළුවන්කම තිබුණත් කර්ම විපාකයක් ආයුෂත් ගෙවිලා ඉවරයි. අද මම මේකට මුහුණ දෙනවා කියලා හිත හදාගත්තා. එදා පිරිස ඇවිල්ලා කුටිය කඩනකොට අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ ඕලාරික ශරීරය එහෙම්මම තියෙද්දී කයෙන් එළියට ගියා කියන මනෝමය ශරීරේ. අර කුටියේ දොර කඩලා බලනකොට මේ ඉන්නේ කියලා උන්වහන්සේගේ ඕලාරික ශරීරයට පොළු වලින් ආයුධ වලින් ගහලා ඇටකට කුඩු වෙන්නම පහර දීලා දැන් යමල්ල යන්න කියලා ගියා. උන්වහන්සේ කයෙන් එළියට ගිහිල්ලා බලාගෙන හිටියා මේ කර්මේ විපාක දෙන ආකාරය. පිරිස ගියාට පස්සේ අර කයට ඇතුල් වෙලා 이르දියෙන් කැඩිච්ච අතපය කොටස් අර අස්ති කොටස් 이르දියෙන් සකස් කරගෙන සිවුර ඇඳගෙන අහසින් වැඩිය බුදුහාඳුරු මුණ ගැහෙන. එහෙම වැඩම කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර දෙනසේක්වා. සුගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙනසේක්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දැක්කා මුගලන් හාමුදුරුවෝ මේ මෙහෙම හරි ඉන්නේ 이르දි බලය නිසා. කැඩිච්ච අතපය අස්ති කොටස් 이르දියෙන් තමයි මේ විදිහට මේ සකස් කරගෙන පෙනී ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට අවසර දෙනවා. පිරිනිවන් පාන්න පෙර මේ සංඝයාට ධර්ම කොටසක් දේශනා කරලා පෙළහර පාල පිරිනිවන් පාන්න කිව්වා.
ඒ වෙලාවේ තමන්ගේ සංසාරික අකුසලයක් විපාක දීපු ආකාරයත් සංඝයාට දේශනා කරමින් පෙළහර පාමින් දහම් දෙසුවා. උන්වහන්සේට පුළුවන් කියන දැන් සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියනකොට මුගලන් හාමුදුරුවෝ මවල පෙන්නනවා කියනයි. ඒ තරම් 이르දියක් තිබුණා උන්වහන්සේට. ඒ වගේ සමහර අවස්ථා ගැන තියෙනවා මේ ශාසනයේ වැඩ හිටපු 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා. කෙනෙක් දෙව්ලොව ගැන බණ කියනකොට උන්වහන්සේ මේ වටාත්ත ඉහළට අල්ලලා පෙන්නනවා. ඒ තුලින් දෙව්ලොව අනිත් අයට පේනවා කියන. අපාය ගැන බණ කියද්දී ඒ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා මේ වටාත්ත පහළට අල්ලලා මෙහෙම පෙන්නනවා කියන. ඒ අපායේ ස්වභාවය ඒක තුලින් පේනවා කියන. ඒ තරම් 이르දියක් තිබුණ අනිත් අයටත් දෙව්ලොව අපාය පෙන්නමින් දහම් දෙසන්. දැන් මුගලන් හාමුදුරුවෝ තමයි විමානවත්වී දෙවියන් ගැන සඳහන් වෙන බොහෝ කතා දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ගේ විස්තර බලාගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බණ කිව්වා. ප්‍රේතවත්වයේ සඳහන් වෙන පෙරේතයෝ අමනුෂ්‍යයෝ දුක් විඳින අයගේ ජීවිත කතා උන්වහන්සේ තමයි ඒවා ප්‍රේතයන් එක්ක 이르දියෙන් දැකලා විස්තර අහගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බණ කිව්වා. එතකොට ඒ තරම් 이르දියක් තිබ්බ මුගලන් හාමුදුරුවන්ට සසරේ කර්ම විපාක ඒ විදිහට ආවනම් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ අර තරම් සිල්වත් ගුණවත් පින් කරගෙන සිල් අරගෙන හිටපු මහා කාල උපාසකතුමාටත් ගුටි කාලම මැරෙන්න වුණා නම් අපේ ජීවිතවල ඔබ මම අපි කවුරුත් අපි දන්නේ නැහැ සංසාර ජීවිත අපි මොන විදිහට ගෙව්වද අද අපේ පිනකට අපිට බුද්ධ ශාසනය හම්බුණා අපේ මොකක් හෝ සංසාර පිනකට අපිට මනුස්ස ජීවිතේ ලැබුණා කල්යාණ මිත්‍ර සේවනයේ ලැබුණා මේ බණ ටික අහන්න ලැබෙනවා සත්පුරුෂයෝ හම්බුණා මේකේ භයානකකම අපිට ඇහෙනවා තේරෙනවා වැටහෙනවා කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා අපි විටින් විට හිතනවා උත්සාහ කරනවා පින්කම් කරනවා හැබැයි සංසාර ජීවිතවල කර්ම විපාක අපි පස්සෙන් එනවා ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ගුණ ධර්ම පුරාණ ගයිහ කියලා සූත්‍රයක් බුදුහාඳුරු පෙන්නවා මේ මනුස්ස ලෝකේ අපි විතරක් නෙමේ දෙවියොත් දුකසේමයි කියනවා පංචකාමයන් අහිමි වීම නිසා දෙවියොත් දුක් විඳිනවා. දැන් අපි මේ ඉන්නේ කොහෙද? කාම ලෝකේ. මනුස්ස ලෝකේ අයිති කාම ලෝකෙට. සදෙව්ලොව චාතු මහරජික තාවතිංස යාමේ තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකත් අයිති කාම ලෝකෙට. එතකොට මේ සතර අපාය කියන්නේ පංචකාමය කාම ලෝකෙම තමයි. හැබැයි ඒවැ තියෙන කාම සැපයක් නෙමෙයි. ඒ සැපය හොයන්න ගිහිල්ලා දුකට වැටිච්ච අන්ත දුක් විඳින අය නිරේ තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය. දැන් තිරිසන් ලෝකේ නම් පුංචි වෙලාවකට සමහරලාට පොඩි සැපයක් ලැබෙන්න පුළුවන්. ආහාර ටිකක් ලැබුණාම සතෙකුට පුංචි සතුටක් ඇති වෙනවා. හැබැයි ඒ සැනින් ඒක නැති වෙනවා. පිය තැති ගැනීම බහුලයි තිරිසන් අපාය. තව සතෙක් ගුදුරු කරගන්න. පින් ගන්න පුළුවන් තැනක ඉන්න කෙනෙකුට පිනක් අනුමෝදන් වෙනකොට ප්‍රේතයන් පවා පින් දෙනකොට සතුටු වෙනවා. අපිට പ്രേතවත්වි මුණ ගැහෙනවා සමහර ප්‍රේතයෝ පින් අනුමෝදන් කරලා පින් ලැබුණට පස්සේ පිණී ඉඳලා කියනවා අනේ ස්වාමීනි දැන් නම් මං කුසගින්න දැන් දැනෙන්නේ මට ආහාර පාන වස්ත්‍ර පහළ වෙලා මං දෙවියෙක් වගේ දැන් සැප විඳිනවා. හැබැයි මේ පින ගෙවිලා යනකොට ආයෙමත් අර දුකටපත් වෙනවා. ඒක මේ වගේ ජීවත් වෙලා ඉන්නේ නැද්දි හොඳට පින් කරගන්න කියන්නේ මැරුණට පස්සේ තව කෙනෙකුගේ පිනකින් බොහෝ කාලයක් යැපෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දැන් අපි ගමු පින් ගන්න පුළුවන් പ്രേත කොට්ටාසිකම කෙනෙක් ඉපදුනා කියලාම ඔබ හිතන්න. පින් ගන්න පුළුවන්. හැමෝටම පින් ගන්න බෑ. පුළුවන්ම තැනක පරදත්තූප කියන තැනම ඉපදුනා කියලා හිතන්න. දැන් අපි අපේ අම්මා තාත්තා හරි නෑදෑයි කවුරු හරි වෙනුවෙන් අපි පින්කම් කරනවා කියලා හිතන්න. අපි මේ දවස ගානේ පින්කම් කර කර යා වෙනුවෙන් හැම වෙලෙම පින් දීදී ඉන්නවද? නෑ.
කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපි කොහොම හරි 7 දවසේ පින්කම කරනවා. මාසිකව සමහර වෙලාවට දාන ටිකක් අරගෙන පන්සලට හරි ගිහිල්ලා සිහි කරලා කාට හරි උදව්වක් කරලා අනේ අද වගේ දවසකනේ නැති වුණේ කියලා අපි පින්කමක් කරනවා. 3 මාසේ අපි සැලසුම් කරලා කරනවා. ඊට පස්සේ අවුරුද්දෙන් දෙකකින් ඔහොම ඈතට යනවා. හැබැයි ඔබ හිතන්න ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් ඔබට ගොඩක් ළඟින් හිටපු කෙනෙක් වෙනුවෙන් ඔබ ආදරෙන් හිටපු කෙනෙක් වෙනුවෙන් ඔබ නිතර ඔබ ඉන්නකම් පින් කරා කියලා හිතන්න. ඔබ ඉන්නකම් විතරයි. ඊළඟ පරම්පරාව දෙක මැරිච්ච ආච්චිලා සීලාගේ නමක්වත් දන්නේ නැහැ ඊට පස්සේ. දැන් ඔබම හිතන්න අද අපි මේ පින්කම් කරලා අපි පින් දෙනකොට අපිට බොහෝ වෙලාවට මතක් වෙන්නේ මේ ආසන්නේ අපිත් එක්ක ඉඳලා නැති වෙච්ච අය. ඒ අයගේ අම්මලා තාත්තලා, ඒ අයගේ අය අත්තලා මුත්තලා මිය පරලොව ගිය කීත්තා කිරිකීත්තා පනත්තා කීකේ ඉන්නවනේ අපේ පරම්පරාව. ඒ කවුරුවත් අපි දන්නවද නමක්වත්? අපි දන්නෙත් නෑ. මතක් වෙන්නෙත් නෑ. කවදාවත් පින් දෙන්නකොට අපි දන්නෙත් නෑ. අපි ඒවා සිහි කරන්නෙත් නෑ. අපි පින් දෙන්නේ අපි එක්ක මේ ආසන්න එකට ඉඳලා මිය ගිය කීප දෙනෙක් සිහි කරලා විතරයි. හැබැයි පින්වතුනි දුගතියකට වැටුනොත් අවුරුදු ලක්ෂ ගණන් සමහරු බුද්ධාංකුර ගණන් ප්‍රේත අපායවල වල දුක් විඳිනවා. දැන් අපි හිතමු පින් ලැබෙන්නෙත් මෙන්න මේ වගේ. දැන් අපි හිතමු අපි පාරේ යනවා. අපි කොහේ හරි ඔහොම යනකොට අපි සමහර වෙලාවට කෙනෙක් දැක්කට පස්සේ අසරණ මිනිස්සෙක් දැක්ක කියලා හිතන්න. දැක්කහම හිතෙනවා අනේ අපේ තාත්තා වගේ. මේ අපේ අම්මා වගේ. මේ මිනිස්සයාට උදව්වක් කරන්න ඕන කියලා හිතෙනවා. අපි දැන් පාරේ ඉන්නවා වැරහැලි ඇඳගෙන හරියට ඇඳුමක් නැහැ අත පාගෙන අනේ කෑම ටිකක් දෙන්න කියාගෙන කවුරු හරි එන අසරණ මිනිස්සෙක්. අපි මේ මිනිස්සයව දැකලා ගොඩක් හිත වුණු වෙලා අපි හිතමු ලොකු මුදලක් දුන්නා කියලා. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ කලාතුරකින්. රුපියල් 50ක් උඩරිම 100ක් කවුරු හරි දුන්නා කියලා. අපි නිකන් හිතමු මෙහෙම 5000ක් දුන්නා කියලා. සල්ලි තියෙන වෙලාවක 5000ක් දෙනවා. දැන් අර අසරණම මිනිස්සෙකුට රුපියල් 5000ක් අතට ආවොත් මොකද හිතෙන්නේ? මූණකට හිතන්න ලොකෝ සතුටක් ඇති වෙනවා. හරියට පින් දෙනවා. අනේ නෝනා නිවන් දකින්න ඕනේ මම මෙච්චර දුක් විඳගෙන ඉන්නේ කියලා පින් දෙනවා. Tamanට මහ විශාල ලාභයක් ලැබුණා වගේ අර කොලේ 5000 කොලේ අරගෙන සමහරලාට ඉඹිනවා. පපුව අත ගාලා සාක්කුවේ දාලා ආයිත් අත ගන්නවා. ඔය සතුට දවස් කීයක් තියෙයිද කියලා හිතන්න. ඕකෙන් දවස් කීයක් කාලා බීලා ඉඳීද? වේල් 3ම කෑවත් සතිය යනකොට ඕක ඉවරයි. අර මුදල අවසන් වෙලා එනකොට ආයිත් බඩකිනි දැනෙනවද නැද්ද? ආයිත් පරණ තැනට වැටෙනවද නැද්ද? අන්න ඒ වගේ තමයි අපි මිය පරලොව ගිය කෙනෙකුට පින් දෙනකොට. පින් ගන්න පුළුවන්ම තැනක හිටියත් අපි දෙන පින් අනුමෝදන් වෙනකොට සතුටක් ලැබෙනවා. සාපිපාසා නැති වෙනවා. කුසගිනි වේදනා නැති වෙනවා. සැපයක් දැනෙනවා. හැබැයි මේ පිනේ විපාක හැමදාම තියෙන්නේ නැහැ. පින ගෙවිලා අවසන් වෙනවා. ටික දවසක් යනකොට අර විපාක ඉවර වීගෙන යනකොට ආයෙමත් සාපිපාසාව දැනෙනවා. ආයෙමත් කුසගින්න දැනෙනවා. ආයෙමත් අර දුක්ඛිත තැනටම ඇදගෙන වැටෙනවා. ඒ නිසා මිය පරලොව ගිය අයට මැරුණට පස්සේ අනුන්ගෙන් පිනක් අරගෙන යැපෙනවා කියලා ජීවත් වෙන්න එපා. ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් පිනක් කුසලයක් කරගන්න. බැරි වෙලා හරි මරණාසන්න මොහොතේ වැරදුනා කියලා හිතන්න. හොඳට පින් කරපු කෙනෙක්, හොඳට භාවනා කරපු කෙනෙක්, හොඳට ගුණ ධර්ම පුරපු කෙනෙක්, ශාසනයේ තුලම ගුණ පුරාගෙන හිටපු කෙනෙක්. හැබැයි අපි හිතමු මරණාසන්න වෙලේ අන්තිම වෙලේ හතුරු ටිකක් හරි ගුටි කාලා මැරෙන්න වුණා, නරක පරිසරයක මැරුණා, ධර්මයක් සිහි කරගන්න බැරි තැනක මැරුණා.
හිත විසිරිච්ච වෙලාවක මැරුණා. එහෙම වෙලා ආසන්න අකුසලයක් බලවත් වෙලා දුගතියකට ගියා කියලා හිතන්න. එහෙම ගියත් ටික වෙලාවකින් චුත වෙලා සුගතිය යනවා. ධර්මාශෝක රජ්ජුරු 84000ක් විහෙර විහාර හදලා මහා පින් කරපු පින්වත්තෙක්. හැබැයි මරණාසන්න මොහොතේ අර ළඟ හිටපු අය නිසා කේන්තියෙන් වෛරයෙන් ද්වේෂෙන් තමන්ට ඒ මොහොතේ කුසලයක් බලවත් කරගන්න බැරුව දුගතියකට වැටුණා. දවස් 7යි. පින මතුවෙලා දෙව්ලොව ඉපදුනා. ආයෙමත් දෙව්ලොවින් ලංකාවේ ඉපදිලා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පෑවා. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල ඔබ අහලා ඇති කොසල් රජුරුවන්ගේ බිසවක් හිටියා කෝසල මල්ලිකා. ගොඩාක් පින් කරපු අසද්දුෂ්‍ය මහා දානි කොසල් රජුරුව යොමු කරලා මල්ලිකා දේවිය තමයි සැලසුම් කරේ. බොහෝ පින් කරා. හැබැයි තමන්ගේ අඩුවක් තිබ්බා. තමන්ගෙන් වෙච්ච අකුසලයක්ම හිත පසු තැවි හිටියා. මගේ අතින් මෙහෙම වුණා අයියෝ මගේ අතින් මෙහෙම වුණා. සමහරු ඉන්නවනේ කොච්චර පින් කරත් පින නෙමෙයි අල්ලගන්නේ. ඒකේ මොකක් හරි වෙච්ච අඩුවක් අල්ලගන්න. එහෙම අකුසලයක් සිහි කර හිටියා. මැරෙන වෙලාවේ අකුසලයේම බලවත් වුණා. දුගතියක වැටුණා කියනවා. දවස් 6න් 7න් ආපහු චුත වෙලා දෙව්ලොව ඉපදුණා. ඇයි පින බලවත්. ඒ නිසා ගොඩාක් පින් කරගත්ත කෙනෙකුට මරණාසන්න මොහොතේ හතුරු ටිකක් වට කරගෙන වද දීලා උඹ අපායම ඵල කියලා අපි හිතමු මේ මිනිස්සයාගේ ඔළුවට අපි දන්නේ නැහනේ ගුටි කාලා මැරෙන්න පුළුවන්. තරහකාරයෝ ගොඩක් මැද්දේ හතුරු ගොඩක් මැද්දේ මැරෙන්න වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නව අනේ මට කරපු පින් සිහි කරගන්න හම්බෙයි. මගේ පින් පොත කවුරු හරි කියවයි. ළඟ ඉඳන් කවුරු හරි පිනක් සිහි කරයි. අපි දන්නේ නැහැ මහා පාරි මැරෙන්න පුළුවන්. අපි ස්පිරිතාලයකට ඇතුල් වුණත් දොස්තරලා මිසීලා අපි කරපු පින්කම් සිහි කරලා දෙන්නේ නැහැ. පපුව තලනවා, එහෙන් බට ගහනවා, ඔපරේෂන් කරනවා. ඒ පරිසරය තුළ සමහර වෙලාවට අපිට ඒ මොහොතේ කරපු පිනක් සිහි කරගන්න පරිසරයක් නැති වෙලාවක අපි මැරෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා කරපු පින් කුසල් අහකයක්මද? නෑ. ඒවා Tamanට විපාක දෙන්න පරිසරයේ එනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තිබ්බේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි වැටෙන්නේ. මරණාසන්න මොහොතේ ස්වභාවය වැදගත් ඊළඟ උපතට. හැබැයි ගොඩාක් පින් කරපු කෙනෙක් මරණාසන්න මොහොතේ තමන්ට පින සිහිපත් කරගන්න බැරුව දුගතියකටම ඇදුනත් සැනින් ආපහු චුත වෙලා සුගතිය යනවා. මේ බුද්ධ ශාසනය බුදුහාඳුරන්ගේ කාලේ එක භික්ෂුවක් ගැන තියෙනවා. උන්වහන්සේ සිවුරකට ආසාවෙන් මැරිලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුණා. තිස්ස කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ පුදුම ආසයි සිවුරට. උන්වහන්සේට ඉස්සල්ලාම හම්බෙච්ච සිවුර වටිනා රෙද්දක්. ඉස්සර රෙදි හිඟයිනේ. වටිනා රෙදි කඩක් හම්බුණා. උන්වහන්සේට පැවිදි වෙලා පළවෙනි වස් කාලේ සිවුරකට මේ රෙදි කඩ අරගෙන ගියා නැගණියගේ ගෙදරට. ගිහිල්ලා නංගිට දුන්නා නැගණිය මේක මට සිවුරක් හදලා මේ විදියට කපලා මහලා දෙන්න. දැන් අවශ්‍ය ප්‍රමාණයට මහගත්තා. ගෙනල්ලා තමන්ගේ මතින් පඳු පවා ගත්තා. කුටිය ඉස්සරහා වේලෙන්න දැම්මා. දැන් සිවුර දිහා බලනවා. මේ සිවුර ඇඳගෙන හෙට මං පිණ්ඩපාත යනවා කියලා මේක හිතනවා. හිතේ අර සිවුරමයි දැන් ඔළුවේ සිහිනේ. මහා රාත්‍රී සිවුර ගැනම හිත ඉන්නේ නැද්දී පපුවේ අමාරුවේ හැදිලා මැරුණා. කොච්චර ආසාවකින් තණ්හාවකින් සිවුර අල්ලගෙන හිටියද කියන්නේ සිවුරේ මැක්කෙක් වෙලා පහළ වුණා. බලන්න භයානකමනේ. බුදුරජාන් වහන්සේ සංඝයාට දේශනා කරා මහණෙනි තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින 7ක් යනකම් කවුරුත් ගන්න එපා කියෝ. ඒ කුටිය වහලා තියන්න කියෝ. දවස් 7කට පස්සේ 8 වෙනි දවසේ ධම්සභා මණ්ඩපයේදී බුදුහාඳුරු දේශනා කරා මහණෙනි
තිස්ස භික්ෂුවගේ කුටි ආස්පස් කරලා සිවුරු මදිපාඩු භික්ෂූන් වහන්සේලා ඒ සිවුරු බෙදාගන්න වැඩි ටික ගබඩාවට දාලා ඒක අස් කරන්න කාලයයි කිව්. එතකොට භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනියයි අනිත් භික්ෂූන් වහන්සේලා නම් අපවත් වුණොත් ඒ කුටි ආස්පස් කරලා එදාම සිවුරු බෙදාගත්තා. ඇයි උන්වහන්සේගේ සිවුරු පිරිකර දවස් 7ක් යනකම් වහලා තියන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාළ තිස්ස භික්ෂුව සිවුර ගැන ඇතිවෙච්ච ආසාවෙන්ම මැරිලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා කියලා. හැබැයි ලොකෝ කාලයක් මැක්කට ආයුෂ තියෙනවා නෑ. හැබැයි ඒ සිවුර කවුරු හරි ගත්තනම් මේක මගේ සිවුර මේක අල්ලන්න එපා කියලා කේන්තියෙන් ද්වේෂයෙන් එතනිනුත් දුගතියකට වැටෙනවා. දින 7කි කලින් දවසේ රාත්‍රී අර මැක්ක මිය ගිහිල්ලා දෙව්ලොව උපන්න කිව්වා. ඇයි? පින් බලවත්. ජීවත් වෙලා ඉන්නකොට හොඳට සීල් රැකපු පින් කරපු කෙනෙක්. ඒ නිසා සෝවාන් නොවි මගඵලයක් නොලබා යන ජීවිතය ඔය අනතුරු තියෙනවා. හැබැයි පිංගතුනි හොඳට පින් කරගෙන සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉන්න කෙනාගේ ජීවිතේ පින පැත්තටම තමයි ඇදිලා යන්නේ. අන්න ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. දැන් ඔය අපි සමහර සිදුවීම් වල දේශනාවල කියනවා පව්කම් කරලා ඉන්නකම් පව්කම් කරලා මරණාසන්න මොහොතේ පිනක් මතු කළ සුගතිය යවන අය ඉන්නවනේ. දැන් ධනංජානි ගැන ඔබ අහලා ඇතිනේ එහෙම. ඉන්නකම් පව්කම්ම කරලා මැරෙන්න වැටෙනකොට ගිනි දැල් පෙනිච්ච කෙනෙක්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කරපු පින් සිහි කරලා කුසලික හිත පිහිටෙව්වා කියලා. ඔය වගේ බුද්ධ ශාසනයේ තියෙනවා නිතරම මිනී මරපු වදකේ අවුරුදු 20ක් 25ක් රජ්ජුරුවන්ගේ වදකයා මිනී මරලා කී දෙනෙක්ව බෙලි කපන්නේ නැද්ද? මරණාසන්න වෙනකොට ඒ ගිනි දැල් පේන. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි ඒ වෙලාවේ මොකක් හරි පිනකට ළඟට ඇවිල්ලා කරුණු කියලා ධර්මයේ හිත පිහිටවලා මරණින් මත්තේ සුගතිය ගියා. හැබැයි මතක තියාගන්න එහෙමයි සුගතිය ගියා කියලා සුගතිය බොහෝ කල් ඉන්න බෑ. දෙව්ලොව උපන්නත් ටික මොහොතකින් චුත වෙලා ආපහු වැටෙනවා දුගතියට. ආසන්න කුසලයක් මතු කරලා දුන්නත් ඒ උපදින තැන තමන්ගේ පෙර පින් බලවත් නැත්නම් එතන රැඳී ඉන්න ආපහු එතනින් චුත වෙලා අර රැස් කරගත් අකුසල් ගොඩ බලවත් නම් වැටෙන්නේ අපායටමයි. ඒ නිසා ගොඩාක් පින් කරගත්ත කෙනෙක් මරණාසන්න මොහොත චුට්ටක් අවුල් වෙලා ඒ මොහොතේ ධර්මයේ හිත පිහිටව ගන්න බැරුව දුගතියකට ඇදුනත් සැනින් චුත වෙලා ආපහු පින බලවත් නිසා සුගතියක යනවා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවල පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගෙත් දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සුවසේම උතුම් නිවනටම පත්වේවා. සාදු